ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය දිව්‍යන පුරා මෙහෙවන පූජා උත්තම පූජා මහා ධර්ම යාත්‍රාවේ තවත් රූපවාහිනී වැඩසටහනක් තමයි දැන් පවත්වන්න කටයුතු කරන්නේ. මා මුලින්ම ස්තුතිය පුද ගන්නවා TNL රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමාටත් අධ්‍යක්ෂක මණ්ඩලයටත් ඒ වගේම කාර්ය මණ්ඩලයටත්. මේ වැඩසටහන අපි සෑමදාම දෛනික වශයෙන් මුල් ලංකාව පුරාම පැවැත්වෙන වැඩසටහනක් තමයි. රූපවාහිනී වැඩසටහනක් ඇටියටත් අපි මාසකට වැඩසටහන් දෙකක් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනවා. එතෙන්දී අපි මේ වැඩසටහනින් නම් කරලා තියෙන්නේ නිර්මාංශ ජීවිතයක් ගත කිරීම නිරෝගී ජීවිතයට බාධාවක්ද යන මැයින්. හැබැයි මේ වැඩසටහන මම පොඩ්ඩක් ඊට වෙනත් පැත්තක් වෙනත් ස්වරූපයක් ගන්නවා. ඊට හේතුව මේ මස් මාංශ අනුභව කිරීම මේ පරිසරයට කෙසේ බලපායිද යන මතය. ඒ අනුව අද මම මෙතෙන්ට කැඳෙව්වා සුප්‍රීම මාස්ටර් සිංහයි ජාත්‍යන්තර සංවිධානයේ සමාජික සහ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ මේ පාරිසරික මට උපදෙස් දෙන අපේ සංවිධානයට උපදෙස් දෙන අපේ අනුශාසක ලෝරන්ස් ප්‍රෑන්ඩු මැතිතුමා. ආයුබෝවන් මැතිතුමා. ඔබතුමා මට මතකයි මම මේ වැඩපිළිවෙල මෙහෙවනකොට ඔබතුමා මේ මාධ්‍යයෙන් මං ගැන දැනගෙන මාව ඇවිල්ලා හම්බ වුණා. ඔබතුමා මට දුරකථනයෙන් කතා කරලා මගෙන් අවස්ථාවක් අරගෙන මගේ නිවසට ඇවිල්ලා ඔබතුමා මාව මුණ ගැසලා ගොඩාක් සාකච්ඡා කළා. එතෙන්දී ඔබ කිව්ව එක් කරුණක් මගේ මනසේ ගොඩක් රැඳුණා. මොකද ඔබතුමා කිව්වා මේ ඔබ යන මේ වැඩපිළිවෙල ඔබ බලන්නේ බුදුදහමත් එක්ක. ඒ වගේම මේ මිනිසුන්ගේ මේ ලෙඩ රෝග සම්බන්ධව. නමුත් ඔබ දන්නවාද ඔබ යන මේ වැඩපිළිවෙල තුර මේ වෙන මහා පරිසර දූෂණයක් නවත්වා ගන්න පුළුවන් නේද කියන එක. එතෙන්දී ඔබ මට ඔබ අහපු ප්‍රශ්නයක්. එතෙන්දී ඔබ ඒ සම්බන්ධව මට ලොකු විග්‍රහයක් කරා. ඒ වගේම ඊට පස්සේ ඔබතුමා මගේ සංවිධානයට බැඳිලා ඔබතුමාගේ සංවිධානයේ මුල් ලංකාවේම නියෝජිත මාත් එක්ක අත්වල බැඳගෙන ලොකු වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. මේ මෑතකදී බිහිදොර වැඩසටහනින් අපි මේ සම්බන්ධව සාකච්ඡා කරා. නමුත් ඔබතුමා කතා කරනවා මේ 2012 ලෝක විනාශයක් ගැන. නමුත් අපි බුදුදහමත් තුළ අපි කල්පනා කරොත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා වූ ධර්මය අනුව මේ පාරිසර විනාශයක් ඇති වෙන්න පුළුවන්. සත්‍යකින්ම. ඇත්තම මේ පරිසර විනාශය විද්‍යාඥයින් දරන මතය අනුව ඒ වගේ විනාශයක් වෙන්න හේතුව ඔබ සඳහන් කරොත්. අත වශයෙන්ම නිහාල් විජේරත්න මැතිතුමා මේ මස් කර්මාන්තයත් එහෙම නැත්නම් මේ මස් කෑමේ පුරුද්දත් මේ මස් කර්මාන්තයත් පරිසරයට එයින් සිදුවෙන විශාල හානියත් මම හිතන්නේ පළමුවෙන්ම ලංකාවාසී ජනතාවට ඉදිරිපත් කෙරුවේ ඔබතුමාගේ සභාපතිත්වයේ දරන මේ අවිහිංසාවාදී සංගමයේ හරහා. ඉතින් මම හිතනවා ඒක ලොකු වැඩපිළිවෙලක්. මොකද මේකේ ඔබතුමා විවිධ කෝණ වලින් මේ නිර්මාංශකරණය ගැන අර්ථ දක්වමින් ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි මේකේ ඇත්තටම අද පවතින විද්‍යාත්මක තත්ත්වය අද අපි මුණ දීලා තියෙන මේ පරිසර විනාශයට කොහොමද මස් කර්මාන්තය දායක වෙලා තියෙන්නේ කියලා විද්‍යාඥයින්ගේ නාසා ආයතන විද්‍යාඥයින්ගේ සහ අනිකුත් පරිසර විද්‍යාඥයින්ගේ සොයා ගැනීම අද අපි ඉදිරිපත් කරන්නේ. දැන් අපි මුලින්ම කල්පනා කරුවොත් නිහාල් විජේරත්න මැතිතුමා අද අපි දකිනවා පරිසර ස්වාභාවික විපත් ඉතා විශාල වශයෙන් අද මුළු ලෝකේ පුරාම පැතිරීගෙන යනවා. දැන් ඊයේ වෙද්දී තායිලන්තයේ ගම් වතුරෙන් 101 දෙනෙක් මිය ගිහිල්ලා. ඒ වගේම ගිය සතියේ සුනාමියක්. ඉතින් එන්නේ මේ පරිසර විනාශයන් දැන් ඇති වෙගෙන යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේකට විද්‍යාඥයෝ පෙන්වා දෙන්නේ මේ වායුගෝලයේ උණුසුම් වීම නිසා තමයි මේ පරිසර විනාශයන් නැති වෙන්නේ. වායුගෝලයේ උණුසුම් වීම නිසා අපේ පරිසරයේ දේශගුණික රටාව සම්පූර්ණ විපර්යාසයකට ලක් වෙලා තියෙනවා. මේ විපර්යාසයෙන් තමයි මේ අද මේ විනාශයන් දිගින් දිගටම සිද්ධ වෙගෙන යන්නේ. දැන් උදාහරණයක් හැටියට 2007 දී එක්සත් ජාතීන්ගේ සංගමයේ වාර්තාවකින් කියවෙනවා 2007 අවුරුද්දේ ඇතිවෙච්ච දරුණුම ස්වාභාවික විපත් වලින් 10න් 9ක්ම ඇති වෙලා තියෙන්නේ මේ පාරිසරික එහෙම නැත්නම් මේ දේශගුණික විපර්යාස නිසායි කියලා. මේක ඇත්තටම ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණයක්. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාරණය ලංකාවාසී ජනතාවට මේ අපේ සංගමයේ හරහා ප්‍රථම වරට මේ ඉදිරිපත් කිරීම ගැන. ඇත්ත වශයෙන්ම අපි මේකේ අතීතයට ගත්තොත් අපි දන්නවා 17 වෙනි සියවසේදී
මේ කාර්මිකකරණය ලෝකයට කාර්මිකකරණය ලෝකයට ආවා. ඒත් එක්කම යන්ත්‍ර භාවිතාවය ඒත් එක්කම රථවාහන භාවිතාව ලෝකයට එන්න පටන් ගත්තා. මේවා මනුෂ්‍ය වර්ගයාගේ ශිෂ්ටාචාරයේ ඊටම හොඳ ලක්ෂණ. නමුත් මේකෙන් අහිතකර බලපෑමකුත් පරිසරයට ඇති වෙන්න පටන් ගත්තා. මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව විමෝචනය වෙන්න පටන් ගත්තා වායුගෝලයට. ඉතින් දැන් විද්‍යාඥයෝ එක්තරා කාරණයක් ඉදිරිපත් කරනවා 1860 ඉඳලා 1900 වෙනකන් ඒ කියන කාල පරාසය තුල මේ වායුගෝලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 0.75කින් වැඩි වෙලා තියෙනවා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව විමෝචනය වීම නිසා. මේ පළවෙනි කාරණේ. මේකේ අතීතයේදී අනිත් කාරණේ තමයි 1950 නැත්නම් 60 ගණන් වලින් පස්සේ මස් කර්මාන්තේ විශාල වශයෙන් ලෝකෙ පැතිරී ගියා. මේ මස් කර්මාන්තය නිසා හරිතාගාර වායුව තවත් වායුගෝලය උණුසුම් කරන ඉතා අවදානම් වායුවක් වායු සමූහයක් තියෙනවා මේ හරිතාගාර වායුව වල. මේ වායුව වායුගෝලයේ විශාල වශයෙන් උණුසුම් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔක්සිජන් වායුව වගේ 23 ගුණයක් සැරයි කිව්වා. ඒකේ තියෙනවා මීතේන් වායුව. මීතේන් වායුව කාබන් ඩයොක්සයිඩ් වගේ 23 ගුණයක් වායුගෝලය උණුසුම් කරනවා. මේක ඇතුළේ තියෙනවා තව නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව. මේ හරිතාගාර වායුව මේ නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව 296 වාරයක් වායුගෝලය උණුසුම් කරනවා. ඇමෝනියා කියන වායුවත් මේක ඇතුළේ තියෙනවා. ඉතින් මේ මස් කර්මාන්තයේ විශාල වශයෙන් දායක වුණා මේ අද අපි මුණ පාලා තියෙන මේ පරිසර අර්බුදයන් වලට. අපි ඉදිරියේදී ගැඹුරින් සාකච්ඡා කරමු. ඊළඟ කාරණේ තමයි මේ තුන්වෙනි කාරණේ මේ වන විනාශය. ලෝකයේ අද ඇමරිකාවේ විතරක් 1960 ඉඳලා මේ වෙද්දී වැසි වනාන්තර වලින් 125කට අධික ප්‍රමාණයක් එලිපෙහෙලි කරලා තියෙනවා තනිකර සත්ව ගොවිපළවල් සඳහා. ඒ වගේම අපි දන්න ඇමසන් වනාන්තරය. ඒක අපිට ගොඩක් දකින්න පුළුවන් ඇමරිකාව වගේ රටවල් වල. ඒක නිවැරදිද? ඒක නිවැරදි. තනිකර නිවැරදි. මොකද දැන් ඒගොල්ලෝ ලොකු උද්ඝෝෂණ දැන් මේ ඔබතුමාගේ මේ අපේ සංවිධානය වගේ සංවිධාන දැන් ලොකු හඬක් නගගෙන යනවා යුරෝපයේ සහ ඇමරිකාවේ මේ රටවල් වල. එතකොට අපි දන්නවා ඇමසන් කියලා කියන්නේ ලෝකයේ විශාල වැසි වනාන්තරයක්. මේ වැසි වනාන්තරයෙන් 70%ක ප්‍රමාණයක් භූමි ප්‍රමාණයක් එලිපෙහෙලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ එලි කරලා තියෙන භූමි ප්‍රමාණයෙන් 70%ක් එලිපෙහෙලි කරලා තියෙන්නේ මේ මස් කර්මාන්තය නිසා. අද ඔබතුමා දන්නවා ඇති මේ වැසි වනාන්තර හඳුන්වන්නේ ලෝකයේ තියෙන කොළපාට පෙනහැලු කියලා. ඉතින් මෙන්න මේවා තමයි දායක වුණේ මේ වායුගෝලයේ උණුසුම් වෙලා මේ අද තියෙන තත්ත්වයටපත් වෙන්න. තවත් වැදගත් කාරණයක් තියෙනවා නිහල් විජේරත්න මැතිතුමා මේ කාරණේ කියද්දි මේ වායුගෝලයේ උණුසුම් වීම නිසා මේ පාරිසරික අර්බුද විතරක් නෙමෙයි අපි තවත් විශාල පාරිසරික අර්බුදයකට මුහුණ පාමින් සිටිනවා. ඒක තමයි උත්තර ධ්‍රවයේ අයිස් දියවීම. අද වේගයෙන් දිවෙන්න පටන් ගන්න තියෙන උත්තර ධ්‍රවයේ අයිස් මේ සම්බන්ධයෙන් නාසා ආයතනය නිකුත් කරන වාර්තා වාගයක් ඒ අය කියනවා මේ අවුරුදු 100 ගණනක් තිස්සේ මේ උත්තර ධ්‍රවයේ මේ අයිස් ෂීට්ස් ආරක්ෂා වෙලා පැවතුනේ මේ අයිස් ෂීට්ස් මත වැටෙන ඉරු එළියෙන් 80%ක් නැවත අභ්‍යවකාශයට පරාවර්තනය කරලා ඒ ප්‍රදේශයේ කාලගුණය ආරක්ෂා කරගෙන